හොර කපුව හොර වෙද්දු මේකේ වැහි වැහැලා. උන් ගේම් කාරයෝ කියලා අපි හොඳට දන්නවා. අදින් පස්සේ මාලිමාව අනුර කුමාර කෙලීම වැටෙනවා. මෙන්න බලන්නකො මෙයාගේ අනාවැකිය දේශපාලනේ ලොකු ගැටුම් ටිකක් තියෙනවා. ප්‍රබල දේශපාලඥයෙකුට අන්තිම අමාරු තත්වයකට එනවා. අයිබෝන් ඔන්න සුපුරුදු ලෙන්ගතුකමත් අරගෙන තමයි ලෙන්ගතු ඔබත් එක්ක එකතු වෙන්නේ. ජූනි 1 වෙනිදා ඉඳලා හොර කපුවන්ට දෙයියන්ගේම පිහිටයි. මතක තියාගන්න ජූනි 1 වෙනිදා ඉඳලා හොර කපුවන්ට හොර වෙද්දුන්ට දෙයියන්ගේම පිහිටයි කියලා තමයි වැඩසටහන ආරම්භයේම කියන්නේ. හොඳේ දැන් ඔය ඉන්නවනේ හොර කපුව හොර වෙද්දු මේකේ වැහි වැහැලා පට්ට ගේම් කාරයෝ. උන් ගේම් කාරයෝ කියලා අපි හොඳට දන්නවා. හැබැයි නොදන්න කොටසකුත් ඉන්නවා. වික්‍රමාදිත්‍ය කියලා මාර පොරක් හිටියනේ. මාර පොරක් නේ. එයා තමයි ලංකාවේ කියන්නේ අනාවැකි කරු. දැන් ඔන්න අද 15. අදින් පස්සේ මාලිමාව අනුර කුමාර කෙලීම වැටෙනවා. මේ ගෝතයන්ට අනුව කෙලීම වැටෙනවා. හැබැයි වැටිලා 4 ගාතේ හිටපු එකෙක් ගෑනුන්ගේ අහවල් එකට කරන්න ගිහිල්ලා ඔක්කොම මාට්ටු වුණා වරක. මතක අපේ අර ගැස්ට්‍රයිටිස් වෙද මහත්තයා ඒක ලස්සනට මාට්ටු කරලා දුන්නා ගෝතයින්ගේ ගෝත වැඩ. මෙන්න බලන්නකො මෙයාගේ අනාවැකිය අම්මගේ රෙද්ද අද 15යි යකෝ. ඒතර වැටෙන්න ඕනදනේ. අද ඉඳලා මාලිමාව සජක බ්ලාස් වෙනවා. ඩක ගාලා වැටෙනවා. ඒ තියෙන්නේ වැටෙන එක. ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ රටේ මිනිස්සුන්ට ප්‍රබල ගැටලු රසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ආණ්ඩුව වගේම ආණ්ඩුවේ නායකයෝ මේ වගේ ගෝත විදිහට අපිට කියන්න මේ අවුරුද්දේ ඉතාම ගැටුම් සහගත ලෙස දේශපාලනේ ලොකු ගැටුම් ටිකක් තියෙනවා. ඊට අමතරව අපිට කියන්න පුළුවන් ප්‍රබල දේශපාලඥයෙකුට අන්තිම අමාරු තත්වයකට එනවා. සමහර විට ජීවිතක්ෂයටපත් වෙන්න එනවා. යකෝ ගියොත් වචනේයි හරිද? ආවොත් බඩුව තමයි. එහෙම කියලා මේ ගොන් 70 මුං මේ කියන්නේ ගොන්නු අන්දන් ඉන්නවා මේ විදියට. ඔය හැම අනාවැකිය කියන එකෙක් මෙහෙම තමයි. උන් ගහලා බලනවා. උන්ගේ පිරිස්සා වැරුවා නම් ඉතිහාසයට ගිහිල්ලා කියපුවා මොනවද? දැන් අපිට කියන්න පුළුවන්නේ මේ අවුරුද්ද අවසානයේදී දැඩි නියඟයක් එනවා. ඇයි යකෝ එනවම නියඟවල බා. මේ අවුරුද්දේ අවසානයේට පෙර අගෝස්තු වෙනකොට අහවල් එක ඔය දැන් ඔන්න දැන් මේක මුලදී කිව්වනම් දරුණු වර්ෂාපතනයක් වැඩෙනවා. වෙනවමනේ බං ඒක. ආයිතින් වෙනවනේ. දරුණු නාය යෑමකට ලක් වෙනවා. ප්‍රබල දේශපාලඥයෙක්ගේ පිල්මාරුවක්. ඔය ඔක්කොම අනම්මන ඔක්කොම කියාගෙන යනවා. ගිහිල්ලා මොකක් හරි පත්තු වෙලා. එහෙම ගෝතයෝ තමයි මේ ඔක්කොම. ආණ්ඩුවේ ප්‍රබල නායකයෙක් කෝහල්ගත වීමට කටයුතු සැලසී. ඒ වගේම මේ ආණ්ඩුව පෙරලෙනවා. ආණ්ඩුව පෙරලන්නේ මිනිස්සු නෙමෙයි ආණ්ඩුව. ඒක හරි බරපතල අනාවැකියක් කියලා තියාගන්න. පවතින ආණ්ඩුව පෙරලන්නේ ආණ්ඩුව මිනිස්සු දැන් ඔය ඔක්කොමලා හිතාගෙන ඉන්නේ මිනිස්සු අරංගල කරන්නේ දෙවෙනියට. ඊට කලින් මේ ආණ්ඩුව ප්‍රශ්නාර්ථ පිටුලක් ඔය ආණ්ඩුව පෙරලනවා. ආණ්ඩුව ඒ කියන්නේ අභ්‍යන්තර ගැටුමක්. මන් දන්නේ. හරි. මන් දන්නේ එක දෙයයි. අලුත් යකෝ අරක කියන්න පුළුවන් නම් ආණ්ඩුව පෙරලෙනවා මෙහෙමයි කියලා අභ්‍යන්තර ගැටුමක්ද කියලා ඒක මන් දන්නේ නැහැ. දැන් අනාවැකි කරු සියලු දේවල් දන්නවනේ. ආණ්ඩුව පෙරලෙනවා මෙන්න අලුත් ජනනායකයෙක් පත් වෙනවා ජනාධිපති කෙනෙක් එනවා ආණ්ඩුවට අපලයි ටිල්වින්ට අපලයි හරිනිට අපලයි අන්තිමට බලලා තෝකේ ගෑනිට තමයි අපල. අලුත් ජනාධිපති කෙනෙක් දියුරුම් දෙන්න සූදානම් වෙන්න. මං කෙලින්ම තව ජනාධිපති කෙනෙක් දියුරුම් දෙන්න සූදානම් වෙන්නලු. ඒත් එහෙමනම් මේ ආණ්ඩුවේ තව කොච්චර ආයුෂයක් තියෙනවද? 2027 ඉවර වෙනකල් හිටියොත් ලොකු දෙයක්. අයිවා මේ මිනිස්සු මොකද ඔයා දේශපාලන දෙන්න ඔන්නත් මෙතන ඉඳලා තමයි සුපින්නතුනි ගේම් වික්‍රමාදිත්‍ය ගේම් කාර්යයාගේ මේ පහුගිය කාලේ වෙච්ච දෙයක් මේක වෛරල් වුණා නැවතත් මතක් කරනවා. කියන්නේ මේවා දාලා අපි දාලා නේ මේ ගානට හදලා අපිටත් වීඩියෝ එවනවා. ඒවා මේ මොනතරම් මොක්කුද කියන එක අපි සමාජයට වරින් වර මතක් කරන්න ඕන. නවා එක ඒවා කියනවා අවසානයේ මෙතන ලයිට් එක දාන්න. හරි. ඔය අයිද මේ වගේ දේවල් කරන්නේ? මම වැරද්දක් කළා නෑ. වැරද්ද කළා නෑ. මම ආවක බිම දාන්න එපා. වික්‍රමාදිත්‍ය මේ ඔයා බේරලන් මෙතෙන් දඟලුවට වැඩක් නෑ. ඕන දෙයක් කරන්න. හරිද? මේ හරි. ඔයා දැන් මෙතෙක්ට ආවනේ. මේ කොඩි විනේ කපන්න ආවනේ. ඔයා කියන කතරගම දෙවියෝ වැඩියා කියලා. ඔයා කියනවා වැඩියා කියලා නේ. කතරගම දෙවියෝ වැඩියාද? වැඩියා. හරි. කිලිකුණු තිබ්බොත් කතරගම දෙවියෝ වඩිනවද? ෆෝන් කළා. මම ඉන්නවා නම් එනවා. ඔව් ඒක අම්මට උඩු. මූ ඉන්නවනම් කතරගම කිලිකුණු තිබ්බත් මූ ඉන්නවනම් කතරගම දෙවියෝ එනවලු. අම්මට උඩු. කොහමද ඒ අතල්ලේකනේ?
අර තවත් එක්කම අපේ රටේ අමුතු ගොන්නු ඉන්නන මංජුල පීරිස් කිව්ව කතරගොඩිය ආම්දුර ඔන්න වඩිනවා කියලා පොලිමේ ගියේ බං 70 දොළු කන්දාර වැවත් පිරිත් කරපු රටක්නේ බං මේක ඈ අම්මට උඩු යගේ විසවද කතර කරලයක විසවද ඕගොල්ලන්ට ඕනි දෙයකට කියන්න ඕන වේකත් මේ මෙතන මාධ්‍ය සාකච්ඡාව අපි හොඳේ ඔයාගේ තර්කෙ නෙවෙයිද ඕගොල්ලන්ගේ මේ වික්‍රමාදිත්‍ය කියන දයන්න හරිද ඔයා නිකන් වෙන ප්‍රශ්න ගේන්න එපා හරිද ඔයාගේ කතරගම මෙතෙට වැඩියා නම් ඔයා කියන්නේ වැඩියා කියලානේ හරි වැඩි නෑ කියලා ඔබතුමානේ කියන්නේ කිලිකුණු තියෙන කර වඩිද වඩින්න පුළුවන් වඩින්න පුළුවන් මං කරේ ඔයා තියෙන දෝෂ ටික අයින් කරපෙක ඉන්නේ ඈ බුදු හිටිය මාර ගොඩන්නේ බුදු ගොඩක් කියන්නේ මම කවුරුත් නෑ කියලානේ ඔයගොල්ලෝ කියන්නේ හරි එතකොට දැන් මේ කතරගම වැඩියා කියලා කියන්නේ ඈ කතරගම වැඩියානේ දැන් කොල්ල අච්චි මතක මේ වහන්න වැඩියානේ යහ වැඩියානේ දෙවියන් භූමියට වැඩියා නෑ ඔයා වැඩියා කියලා කිව්වා රෙකෝඩින් තියෙනවා රෙකෝඩින් කතාව කොයි වෙලාවෙද මේ රෙකෝඩින් තියෙනවා මේ හරිද ඔයාට මේ मैं लोग डॉग डालने पा हर्ष वो लोग डॉग डालने पाओगे मुकद මට ප්‍රශ්නයක් නෑ ඔය මොනවද තිබ්බත් මට ප්‍රශ්නයක් නෑ ඌරුමස් කියන්නේ කිල්ලේ හොඳම එක නේද මට ප්‍රශ්නයක් දවස් 9ක් යනකම් කන්න එපා කිව්වා අර ඒ කිලිගෝල වල යන්න එපා කිව්වා මේ වැඩේ පස්සේම මම දැන් ඒක මේ වැඩේ සාර්ථකයි කියලා මට ප්‍රශ්නයක් නෑ ඒක ඔයාට ප්‍රශ්නයක් නෑ අපිට ප්‍රශ්නයක් නේ මේක දැන්ද හර්නා කරනවා ना वजह सर बोले अरे බලන්න යෝ නේ මේක බලන්න ඉන්නේ ඔයා ගහවල් එක බලන්නේ මේක බලන්න මේක ගන්න ෆොටෝ එක මේ දෙක දාගෙන ඉන්න ගාඩ් එක මේ ගන්න ෆොටෝ එක ඕ මේ අපල වගේ ගන්නවද? ගන්නේ මේ වේලෙන් ගහන්නේ මේ වික්‍රමාදිත්‍ය මහත්තයා පූජා කරනකොට වේවැලෙන් ගහ ගන්නවා වේවැලෙන් ගහ ගන්නවා කියන්නේ ඇවිල්ලා මෙන්න මෙතන සපත්තුවක් දාගෙන ඉන්නවා ඒකට තමයි ගහ ගන්නෙ ගාඩ් එක එන්න ගාඩ් එක හරිද ඕම් කනෝ පිලුම් කිව්වලු ගල්ලා මම මේ ගාඩ් නෑ ගලන්න මුන් එල ගල්ල ආඳුනේ නෑ මෙන්න මෙතන කියනකොට මෙතන කියනකොට ඔබතුමාලට දැන් නෑ, නෑ. ගන්න මම බේස්ලට් එක දෙනවා නෑ 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 වික්‍රම මෙතන මේ මෙතන කරනකොට රයිට් අපැස පැස මේක තියෙනවා මේක මෙතන තියෙනවා කොයි නෑ ඕනේ ඕවා බලන්න වික්‍රම මහත්තයා වික්‍රම මහත්තයා මෙන්න බලන්න වික්‍රමාදිත්‍ය මහත්තයා පූජාව කරනකොට වේවැලෙන් හොඳට ගහ ගන්නවා වේවැලෙන් ගහ ගන්න මෙන්න මෙතෙට මෙන්න මේගේ ගාඩ් එකක් දාගෙන හරිද මේයි ගාඩ් එකක් දාන්න මේ කකුලටත් ගාඩ් එකක් දාලා තියෙන්නේ මෙන්න අපි වීඩියෝ කරලා දිනේවා මේක ඇඳගෙන ආවේ ලයිට් තියෙනවා ලයිට් දැම්මේ මේගොල්ලෝ ඇවිල්ලා හරි වේවැල ඕන්න ක්‍රොස් කරන්නේ වා හරිද වික්‍රම මහත්තයා ඔයාගේ හෙළුව දැන් හොඳටම ගැලවුණා ඒ වල ගහකට මං හිතුවා වරමක් තියෙනවනේ ඒ හින්දා මේ වරමක් තියෙන හින්දා හරි හොඳ හොඳ නෑ මට ඕන දේ කරන්න දෙන්න මට මම ලව්වා මෙයාගේ අසහනය දුරු කරගෙන අන්තිමට නෑ කියලා ඈ හරි වීඩියෝ බොරුවට දිනුනා නෑ කියලා නේද නාවන්න මෙයා කරන්නේ නාවන්න නාවනෝ ළමින් එක්කෙටියට හොඳ හරි ඌව බැඳගෙන ලයිට් ඕෆ් කරගෙන අපිට මොනවද පෙන්වන්නේ ඈ මට දැන් තමයි ආවෙසුනේ දන්නවද දැන් මට ආවෙසුනේ ඈ මේ කරගෙන ඔළුව පාත් කරලා මට කටල දෙන්න හැදුවා නෑ කියලා බොරුවට දිනුවා නේද අම්මට උඩු මවුත් වොෂ් එකක් දාන්න ගිහිල්ලා මවුත් වොෂ් එක ඈ කේබම් බලන්න බුදුහාමුදුරුවෝ තව දුන්නා දැන් කතකම දෙන්න කියන දේ මේ කොට්ට නෝත් කොටින් තෝ දවස් හතෙන් මැරෙන්නේ නෑ එහෙම දිනුවා කියලා තෝ බොරුවට දිනුවා දැන් පරිසම් දෙකෝ බුදුහාමුදුරුවෝ දිනුවා කරන්න එපා යකෝ අර කෑල්ල ආයහම මට දැන් තමයි ආවෙසුනේ දන්නවද දැන් මට ආවෙසුනේ ඈ මේ කරගෙන ඔළුව පාත් කරලා මට කටල දෙන්න හැදුවා නෑ කියලා බොරුවට දිනුවා නේද ෆුල් මවුත් වොෂ් එකක්. ඒ කියන්නේ දත්වල අවුලක් තියෙනවා. දත්වල ජර්ම් එහෙම යන්නේ මවුත් වොෂ් වල. මවුත් වොෂ් එකක් ගන්න ගෝල. ඉතින් මේගොල්ලන් ගැන විශ්වාසය කරලා මේගොල්ලන්ගෙන් බෙහෙත් ගන්න, මේගොල්ලන්ගෙන් සෙස්සාන්ති කරගන්න ඈ අම්මට හුඩු මං ඒකයි කිව්වේ පළවෙනිදා සිට ජුනි පළවෙනිදා සිට හොර කපුවන්ට සහ හොර වෙද්දුන්ට දෙයියන්ගේම පිහිටයි බලාපොරොත්තු වෙන්න.